අපේ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා ඔෆිෂියලි අද ඩොක්ටර්ස්ලා වෙන්න තමයි යන්නේ. එහෙනම් අද මාත් එක්ක බලන්න යන් මෙඩිකල් ෆැකල්ටි එකේ ග්‍රැජුවේෂන් එක. මම මෙහෙම කිව්වට දැනටමත් අපි ඩොක්ටර්ස්ලා විදිහට වැඩ කරන ගමන් තමයි හිටියේ. ඉතින් ඒ අතරතුර තමයි අපේ උපාධි ප්‍රදානෝත්සවය තියනවා කියලා අපිට දැනගන්න ලැබුණේ. නුවරි දැන් ආපහු යන්නකො මාතරට. ඉතින් මට නම් ඇත්තටම මේ දවස් ටිකේ හරිම මහන්සි එපාම වෙලා තමයි තිබ්බේ. ග්‍රැජුවේෂන් එකට යන්නෙත් නැහැ කියලා තමයි මං හිතියේ. ඉතින් මං අපේ බැච් එකේ රේපාගෙන් ඇහුවා එහෙම යන්න නැතුව ඉන්නවා නම් මොන හරි කරන්න ඕනද කියලා. ඉතින් ඊට පස්සේ එයා කිව්වා දෙයින් එතන සම්පූර්ණයෙන්ම වෙනස් වුණා මගේ අදහස. මොකද මේක අපි විතරක් ලබාගත ජයග්‍රහණයක් නෙමෙයි. අපේ දෙමාපියෝ පව මේකට කැප වෙලා තිනවා. ඉතින් දෙමාපියෝ වෙනුවෙන් හරි එහෙම යන්න ඕන අපි කියලා අදහසක් එයා දුන්නා. ඉතින් ඒ නිසා තමයි ඔන්න ඔයාලද මේ vlog එක දකින්න. ඉතින් මේ vlog එකේ විශේෂ ස්තුති හිමි වෙන්නේ අපේ බැච් එකේ රේපාතුමාට. දෙසැම්බර් 10 තමයි අපේ ග්‍රැජුවේෂන් එක තිබ්බේ. ඉතින් අපිට රෙජිස්ටර් වෙන්න කියලා ආවේ ග්‍රැජුවේෂන් එකට ඔක්තෝබර් 9. රෙපා හරහා WhatsApp group එකට එවනවා link එකක්. ඉතින් ඒකේ ගිහිල්ලා රුපියල් 6500ක් බැඳලා අපිට රෙජිස්ටර් වෙන්න තමයි තිබ්බේ. ඔය අතරේ සෑහෙන post පළ වුණා අපේ WhatsApp group එකේ ග්‍රැජුවේෂන් photography කරන අයගේ details. ඉතින් ඔයාලට ඒ කට්ටිය book කරගන්නත් පුළුවන්. මේ අතරෙම තමයි අපිට ඉන්ටර්න්ෂිප් එකට රෙජිස්ටර් වෙන්න කියලා ආවේ. ඉතින් අපි ඒකටත් රෙජිස්ටර් වෙන ගමන් තමයි හිටියේ. නොවැම්බර් 12 වර නෝටිස් එකක් ආවා 27 28 29 කියන දවස්වලදී ග්‍රැජුවේෂන් ක්ලොක්ස් දෙනවා අරගෙන යන්න කියලා. නොවැම්බර් 10 ඉඳන් ඉන්ටර්න්ෂිප් හිටියේ අපි. ඉතින් කොහොමද යන්නේ? ඉතින් වෙන කෙනෙක් අතේ ගන්න පුළුවන් නම් පැවරුම් ලිපියක් එවන්න කියලා ඒ කට්ටිය කියලා තිබ්බා. අම්මා තාත්තා හස්බන්ඩ් එහෙමත් එවන්න පුළුවන්ලු. හැබැයි රෙකෝඩ් බුක් එකයි ඒ එක්කෙනාගේ ID එකයි එවන්න කියලා තිබ්බා. කැම්පස් එකේ කියන තැන් වලින් අපි ලෝගෝ අරගෙන ෆෝම් එකක් ෆිල් කරලා අපි බාරගත්තා කියලා එයාලට දෙන්න ඕන. ඉතින් මේ තියෙන්නේ මගේ උපාධි ක්ලෝක් එක. ඒකත් එක්ක ආපු ආරාධනා පත්‍රය සහ උපාධි සීට් එක. උපාධි අපි ස්ටේජ් එකේ ගද්දී මේ තමයි මෙයා කියලා ඒ ෆොටෝග්‍රැෆර් දැනගන්නේ මේ උපාධි ෂීට් අංකයෙන්. උපාධිය ගන්න ඔඩිටෝරියම් එකට එන්න දෙන්නේ එක ෆොටෝග්‍රැෆි කම්පැනි එකට විතරයි. ඉතින් කලින් අපි ඒ ගැන දැනුවත් කරලා අපි ඒ කම්පැනි එකේ අපේ account එක හදාගෙන ඒ කට්ටියට සල්ලි ගෙවලා තියන්න ඕන. එහෙම බැරි වුණොත් ඔයාලට පුළුවන් එදා උදේටත් එයාලගේ ස්ටෝල් එක කොහේ හරි තියෙනවා යුනිවර්සිටි ග්‍රවුන්ඩ්ස් වල. ඉතින් එතෙන්ට ගිහිල්ලා සල්ලි ගෙවලා මට මේ ෆොටෝග්‍රැෆි තමයි ඕන කියලා එයාලට කියලා ඒක සිලෙක්ට් කරගෙන වැඩේ කරගන්න. ඉතින් පස්සේ ඔයාලට පුළුවන් ඒ ටික ඔයාලගේ ගෙදර ඇඩ්‍රස් එකට හරි නැත්නම් ඔයාලා වැඩ කරන තැන ඇඩ්‍රස් එකට හරි ගෙන්න ගන්න. තමා රුහුණ ප්‍රධාන යුනිවර්සිටි එකේ තියෙන කන්වර්සේෂන් එක අපේ මෙහෙ තමයි තියෙන්නේ. ස්ටේජ් ෆොටෝස් රෙජිස්ටර් වෙන තැනට තමයි යන්නේ. ඉතින් මේ වෙති කට්ටිය යනවා. අපි ගිහින් බලමු. මම ෆොටෝස් ගන්න නම් එන්නේ ඇඳගෙන සාරියක. මගේ යාළුවෙකුත් හම්බුණා. හැම ෆැකල්ටි එකම කන්වර්සේෂන් එක එක දිගට තියෙන්නේ නැහැ. ඉතින් කන්වර්සේෂන් සෙෂන්ස් විදිහට තමයි තියෙන්නේ. අපේ කන්වර්සේෂන් එක පටන් ගත්තේ 12:30 ඉඳන් ඇග්‍රි ෆැකල්ටි එකත් එක්ක. ඉතින් අපි මේ හෝල් එකට 12:15ට වගේ වෙද්දී ඇවිල්ලා තියෙන්න ඕනේ කියලා තිබ්බා. අපිට යුනිවර්සිටි ප්‍රෙමිසස් එකට එන්න වෙලාව දීලා තියෙන්නේ 11:30 12:15 අතර. ඒ හින්දා ෆොටෝස් ගන්නවා නම් මං කිව්වා එළියේ ෆොටෝග්‍රැෆර්ස්ලා අරගෙන ගන්නවා නම් ඒක අපි ඉක්මනට ඉවර කරලා 12 වෙද්දි වගේ එතන අංක පොලිමට හිට ගන්න ඕන. මේක ඉවරෙන්ට වෙලාව කියන හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම කාලා එන්න හරිද? ඉතින් ඔයාලා දකින්න ඇති මෙතන තියෙනවා තනින් තන ටෙඩි බෙයාස්ලා මල් බොකේස්. ඉතින් ඒවා මෙතනම යුනිවර්සිටි ප්‍රෙමිසස් එකේම ගන්න තියෙනවා තනින් තන. ඉතින් ඒක අරන් ආවේ නැහැ කියලා බය වෙන්න එපා. මගේ ලොකු ප්ලෑන් එකක් තිබ්බේ නැහැ මේකට එන්න. ඒ වගේම ෆොටෝග්‍රැෆර් කෙනෙක් බුක් කරන්න තියා මොකටවත් මගේ ඔළුවටවත් නිදහස් වෙලා තිබ්බේ නැහැ. ආවට පස්සේ මට මේ අපේ අම්මාට එහෙම හම්බුණා ෆොටෝග්‍රැෆර් කෙනෙක්. එයා කියන්නේ එයාගේ වැඩ ටික ඉවර කරලා තිබ්බේ එයාගේ ක්ලයන්ට්ස් ලගේ. ඉතින් ඒ විදිහ හවස් වෙලා. ඉතින් එයා මට ෆොටෝස් කීපයක් අරන් දුන්නා ලස්සනයි. හෝල් එක ඇතුලේ ෆොටෝස් ගන්න බෑ, වීඩියෝස් ගන්න බෑ, කැම බීම අරන් යන්න බෑ කියලා තිබ්බා. ඉතින් අපි අරන් ගියේ නෑ. මං හිතුවේ ගොඩාක් වෙලා තියෙන එකක් වෙන්න ඇති කියලා හිතුවට හිතා ගන්න බැරි විදිහට ඉක්මනට ඉවර වුණා ඒක. ඔඩිටෝරියම් එකට එද්දී 1 වගේ ඇති. ඊට පස්සේ ඔඩිටෝරියම් එකේ යද්දී 4 වගේ ඇති. ඉතින් මම නිදහසේ මෙතෙන්ට වෙලා එන්ජොයි කර ඉන්න බෑ. මොකද ඊළඟ දවසේ අපිට ඩියුටි තියෙන හොස්පිටල් එකේ. ඒ නිසා ටක් ගාලා ක්ලොක් එක බාර දීලා ආයෙත් නුවරට යන තමයි මගේ ප්ලෑන් එක. ඉතින් මේ දවස්වල ඉන්ටර්න් කරන අපේ ડોක්ටර්ස්ලා ටිකත් ඒ අදහසින්ම හිටියා කියලා තමයි තේරුනේ. හැමෝම ඇවිල්ලා තිබ්බා ක්ලොක්ස් බාර දෙන්න. ඉන්ටර්න් එකේ තම දුෂ්කර කාලයක් හැමෝටම නොදැවෙනිව කොච්චර අමාරුද ඒ කාලේ කියන එක ගැන කතා කර හිටියා. එහෙනම් ඉතින් මම යනවා ආයෙ නුවරට. තවත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු.